අපි මුලින්ම යමු එලියා ගැන තියෙන ප්‍රශ්නයකට. අපි දකිනවා එලියා හිටපු කාලේ එලියට විරුද්ධව යම්කිසි ආත්මයක් ක්‍රියාත්මක වුණා. නරක ආත්මයක්, අශුද්ධ ආත්මයක්. ඉතින් අපි දකිනවා අපි එකතු වෙලා ඉන්න සභාවෙත් මේ එලියා නියුමලස් කියන සභාවෙත් මේකට හා සම්බන්ධ චරිතයක් තියෙනවා. මොකක්ද මේ නරක ආත්මය, අශුද්ධ ආත්මය? හොඳයි. එලියා ජීවත් වුණේ අහබ් රජුගේ කාලේ. හරි. අහබ් කියන රජතුමා ඊශ්‍රායලය පාලනය කරන කාලේදී. එතකොට එලියා ක්‍රියා කරනකොට ඒ බලයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න. අනිත් අපි අමතක කරන්න එක එලියා නියෝජනය කරනවා සියලු ප්‍රොපේතවරුන්. හරි. එතකොට අපි දකිනවා මේ පරණ කිවිසුමේ යේසුස් වහන්සේ හැම වෙලාවෙම කතා කරනකොට කිව්වා පරණ කිවිසුම කතා කරනකොට law and the prophets කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාව සහ ප්‍රොපේතවරු. ප්‍රොපේතවරු කියන කණ්ඩායම නියෝජනය කරන්නේ එලියා. හරි. ඒක නිසා තමයි යේසුස් වහන්සේ අන්වසක් ගත්ත වෙලාවේ මෝසස් ව්‍යවස්ථාව නියෝජනය කරා, ප්‍රොපේතවරු නියෝජනය කරා එලියා. ඒ දෙන්න සාක්ෂිකාරයෝ හැටියට. එතකොට එලියා නියෝජනය කරන්නේ ප්‍රොපේතවරු. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ එලියට පුද්ගලිකව ආවා කියලා ඒ වගේ ප්‍රහාරයක්. ප්‍රොෆටික් කියන දීමනාව ක්‍රියාත්මක වෙන හැමතැනම දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන හැමතැනකම යක්ෂයාගේ විරුද්ධ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට එලියා ක්‍රියාත්මක වෙච්ච කාලෙදී එලියා ඉන්න කාලෙදී ජෙසබෙල් කියලා කාන්තාවක් තමයි අහබ් රජුව විවාහ කරගෙන හිටියේ. ජෙසබෙල් කියන්නේ යුදෙව් ජාතික කාන්තාවක් නෙමෙයි. ඇය අන්‍ය ජාතික ඒ වගේම අන්‍ය දෙවිවරු බාල් නමස්කාරය විවිධාකාර වූ රූප නමස්කාරය දැඩි ලෙස බැඳී හිටපු කාන්තාවක්. එතකොට ඇය අහබ් රජුව විවාහ කරගත්තට පස්සේ ඇය මොකද කරේ? ඇගේ පූජා ක්‍රම නමස්කාර ක්‍රම සියල්ල ඊශ්‍රායලට අරන් ආවා. ඒතර අහබ් රජුව හරි දුර්වල මිනිසෙක් නිසා එයා ඉඩ දුන්නා ජෙසබෙල්ට ඕන දෙයක් කරන්න. ඒතර මේකට ප්‍රොපේතවරු විරුද්ධ වෙච්ච නිසා එයා මොකද කරේ? උපක්‍රමශීලීව ප්‍රොපේතවරුන්ව මරා දැම්මා. උපක්‍රමශීලීව. ඒතර අපි දකින එක අවස්ථාවක නාබෝත් කියන පුද්ගලයාගේ මිදිවත්තක් ගන්න අහබ් රජුව ඔෆර් එකක් දීපු වෙලාවේ නාබෝත් එක ප්‍රතික්ෂේප කරාම ජෙසබෙල් කියනවා ඔයා ඉන්න මම ඔයාට ඒක අරන් දෙන්නම් කියලා. උපක්‍රමශීලීව නැත්නම් කුමන්ත්‍රණයක් කරලා තමයි ඒක අරගත්තේ. ඒ වගේ ඇගේ ඒ ක්‍රියාකාරී ස්වභාවය අපි දකිනවා. ඒතර ඇය තුළ තනිකර ක්‍රියාත්මක වුණේ යක්ෂ ආත්මයක්. හරි. ඒක කිසිම සැකයක් නෑ. මොකද ඇය යක්ෂයා නමස්කාර කරන, රූප නමස්කාර කරන, බාල් නමස්කාර කරන කාන්තාවක් නිසා. ඒතර ඇය තුලින් ක්‍රියාත්මක වුණා යක්ෂ ආත්මයක්. එලියාට විරුද්ධව. ඒක අවස්ථාවක එලියා කියනවා මම දෙනසට කියනවා මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. මේ ජෙසබෙල් කියන කාන්තාව ඔක්කොම ප්‍රොපේතරුන්ව මරා දමලා තිනවා මං විතරයි ඉතුරු වෙන්නේ කියලා. දෙවියන් වහන්සේ කියනවා නෑ නෑ එලියා මම 7000ක් ලෑස්ති කරලා තිනවා බාල්ට නමස්කාර නොකරපු කියලා කියනවා. එතකොට ඒ වගේ අර අවස්ථාවක උපක්‍රමශීලීව ජෙසබෙල් ඝාතනය කරමින් යන වෙලාවක එලියා නැගී සිටිනවා ජෙසබෙල්ගේ ඒ ප්‍රොපේතරුන්ට විරුද්ධව. අපි දකිනවා මවුන්ට් කාමෙල් වල නැත්නම් කාමන් කන්දේ ඒ දේ සිද්ධ වෙනවා. එක රාජාවලි 18 කතාව තියෙනවා. දැන් මේ දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම අපොස්තොලික් ප්‍රොෆටික් කියන මිනිස්ට්‍රියකට විරුද්ධව තමයි මේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ ආත්මය හඳුන්වන්නේ ජෙසබෙල් කියලා. මොකද ජෙසබෙල් තුලින් තමයි බයිබලයේ ඉස්සල්ලා මේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ එලියට. ඒ විතර නෙවෙයි එලියා ප්‍රොපේතවරුන් නියෝජනය කරන නිසා. හරි? එතකොට ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන යක්ෂයාගේ ආත්මයට හැඳින්වීමක් දෙනවා ජෙසබෙල් ස්පිරිට් කියලා. ජෙසබෙල් කියන කාන්තාවගේ ආත්මය එන්නේ නැහැ ඒකට. ජෙසබෙල් තුල ක්‍රියාත්මක වුණා වූ යක්ෂාත්මය. දැන් අපි දකිනවා එලියාගේ ආත්මය කොට එලියාගේ ආත්මය නෙමෙයිනේ. එලියා තුල ක්‍රියාත්මක වුණා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. හරි? එතකොට එලියා තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරා, ජෙසබෙල් තුල යක්ෂාත්මය ක්‍රියා කරා. සමාවෙන්න සහෝදර මේ කතා කරන දේ එතකොට ජෝවාන් බෞතිස්තට මම එතනට එන්න හදන්නේ. ඊළඟට එන්න හැදුවේ. එලියාගේ ආත්මයෙන් හරියට හරි. ඒ කියන්නේ මේකයි වෙන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රොෆටික් එක නැත්තම් අපොස්තොලික් ප්‍රොෆටික් කියන ක්‍රියාවලිය සිදු වෙනකොට යක්ෂයා නිදහස් කරනවා අනිත් පැත්තෙන් ආත්මයක්. හරි? ඒතර යොහාන් බෞතිස්ත කියන කෙනා තමයි ප්‍රොෆේතවරුන්ගේ අන්තිමයා. පරණ කිවිසුමේ. හරි? එයාගෙන් පස්සේ ප්‍රොෆෙට් කියන නැවතුණා. හරි? ඒතර එයා ඇවිල්ලා මොකද කරේ?
යේසුස් වහන්සේට මාර්ගය සාදන්න එලියාගේ ආත්මයෙන් ආවා කියලා කියනවා. ඒතර එලියාගේ ආත්මයෙන් ක්‍රියා කරනවා කියපු ගමන් අනිත් පැත්තෙන් යක්ෂයා රිලීස් කරනවා අර සුපුරුදු ආත්මය. මොකද ප්‍රොෆටික් එකට විරුද්ධව. හරි? ඒතර ඒකට විරුද්ධව මේ ආත්මය රිලීස් වෙච්ච ගමන් එයා ක්‍රියා කරන්නේ අර ජෙසබෙල් ක්‍රියා කර ආකාරයටමයි. කුමන්ත්‍රණශීලීව. ඒකේ ලක්ෂණේ හරි වෙනස් අපි හඳුනා ගන්න. මොකද යක්ෂයා සමහරට පහර ගහනවා වෙන දේවල් කරනවා පීඩාව කරනවා. මේ ස්පිරිට් එක එහෙම නැහැ. මේක කුමන්ත්‍රණකාරී. අපි බලමු යොහාන්ගේ ජීවිතේ. යොහාන් ක්‍රියාත්මක වුණා. යොහාන්ගේ කාර්යය අවසාන වෙගෙන එනකොට මොකද කරන්නේ? හෙරඩියස් කියන්නේ හෙරොද්ගේ භාර්යාව. හෙරොද්ගේ භාර්යාව නෙමෙයි හෙරොද්ගේ අයියාගේ භාර්යාව එයා භාර්යාව කරගත්තා. යොහාන් එකට විරුද්ධව කතා කරපු නිසා හෙරඩියස් කියන මේ කාන්තාව බලාගෙන හිටිය අවස්ථාව වෙනකන් යොහාන්ට අපේ භාෂෙන් කිව්වොත් ගෙමක් දෙන්න වැඩේ දෙන්න. ඒ කියන්නේ කුමන්ත්‍රණයක් ක්ලාසික කරලා තිබුණා. අය මොකද කරන්නේ එක දවසක් රජුරුවන් සන්තෝෂ වෙලා ඉන්න වෙලාවක දුවට කියලා කියනවා ඩාන්ස් එකක් කරන්න කියලා. හරි? ඒතර ඩාන්ස් එක කරන කුමාරි අය ගිහිල්ලා ඔන්න දැන් රජ සෙනග ඉස්කොමිස්සරහා අය ලස්සන හොඳ ඩාන්ස් එකක් කරාම රජතුමා එකට ගොඩක් සන්තෝෂ වෙලා කියනවා ඔයාට මගෙන් මොනවද ඕනේ? ඔයා ඕන දෙයක් ඉල්ලන්න මේ රාජ්‍යයෙන් භාගයක් ඉල්ලන්න මම දෙනවා කියලා කියනවා. දුව හරි කට්ටයි. ඒ වෙලේ ඉල්ලන්නේ නැහැ. ගිහිල්ලා අම්මගෙන් අහනවා මම මොකද්ද ඉල්ලන්නේ කියලා. ඇය කියනවා යොහාන් බෞතිස්තගේ හිස ඉල්ලන්න. දැකද කුමන්ත්‍රණේ? ඔක්කොම ලෑස්ති කරලා ඒවා කරලා මොකද අවශ්‍ය වුණේ හෙරඩියස්ට යොහාන්ව මරන්න. හරි? ඕන දෙයක් වස්තු ඕන දෙයක් ඉල්ලන්න තිබුණා. කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. ඉල්ලුවේ මොකද්ද? යොහාන් බෞතිස්තගේ. ඇයි ඒ? ප්‍රොෆටික් එක ක්‍රියාත්මක වෙනකොට යක්ෂානික් පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා විනාශ කරන්න. හැබැයි යොහාන්ගේ කාලය ඉවර නිසා දෙවියන් වහන්සේ යොහාන්ට දුන්න කාර්යභාරය යොහාන් ඉෂ්ට කරපු නිසා දැන් යොහානුත් ඒ කාර්යය අවසන් කරලා තියෙන නිසා දෙවියන් වහන්සේ එක වෙන්න ඉඩ හැරියා. ඒක නිසා තමයි යොහාන් බෑ නැත්තම් හෙරඩියස්ගේ යක්ෂයාගේ බලය යොහාන්ට දෙවියන් වහන්සේගේ බලයට වඩා වැඩි නිසා නෙමෙයි. යොහාන්ගේ කාර්යය ඉවරයි. යොහාන් කරපු කාර්යය ඉවරයි. ඒ කියන්නේ යොහාන් කිව්වේ මම අඩු වෙන්නත් උන්වහන්සේ වැඩි වෙන්නත් අවශ්‍යයි. හරි? ඉතින් ඒක නිසා යොහාන්ගේ කාලේ ඉවර නිසා දෙවියන් වහන්සේ දෙවෙන්නේ හිටියා. නමුත් ක්‍රියාත්මක වුණේ අර ජෙසබෙල් තුලින් ක්‍රියාත්මක වුණා වූ කුමන්ත්‍රණකාරී ජෙසබෙල්ගේ ලක්ෂණ තියෙන ආත්මය. දැන් අවසාන කාලයේදී නැත්නම් මම කියන්නේ යේසුස් වහන්සේ එන්න කලින් එලියා ශරීරාකාරව මේ පොළොවට එනවා. සාක්ෂිකාරෝ දෙන්නගෙන් කෙනෙක් එලියා. ඒ ගැන පැහැදිලි මොකද යේසුස් වහන්සේම කියනවා එලියා එනවා කියලා. ශරීරාකාරව එලියා එන්න කලින් යේසුස් වහන්සේගේ රහස් වීමක් තියෙනවා. ඒ රහස් වීමට කලින් ඒ රහස් ඊමට සෙනගක්ව සූදානම් කරන්න එලියාගේ ආත්මය උන්වහන්සේ සභාවට නිදහස් කරන බව අනාගත වක්තෘන්ට උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා. අනාගත වක්තෘන් කියන්නේ අතීතේ නෙමෙයි බයිබලේ නෙමෙයි මෑත කාලේ අනාගත වක්තෘ. ඒ කියන්නේ ප්‍රොෆටික් මම හැම වෙලාවෙම පාවිච්චි කරන වචනේ. අපොස්තොලික් and ප්‍රොෆටික් මේ දෙක යන්නේ එකට. හරි මොකද අපොස්තලවරුන්ගේ සහ ප්‍රොපේතවරුන්ගේ අත්තිවාරමුඩ තමයි අපි වහදලා තියෙන්නේ. එපිස 2:20. හරි. එතකොට මේ අපොස්තොලික් ප්‍රොෆටික් කියන මේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව නිදහස් වෙන වෙලාවේදී යක්ෂයා නිදහස් කරන ආත්මය. මොකද ඒක තමයි ෆයිට් එක යන්නේ. මොකද එක වෙලාවක අමතක කරන්න එපා එලියා ජෙසබෙල්ට බය දිව්වා. ඉතින් ඒක නිසා යකා හිතනවා මම මේක ඇරියා මුන් බය වෙලා දුවයි කියලා. හරි? ඉතින් ඒක නිසා හැබැයි මේ වෙලාවේ දේව දූතයෙක් ඇවිල්ලා එලියට කතා කරලා හම්කම කළා එලියට යන්න කියන්නේ කොහෙද දන්නවද? මම ඒකත් පොඩ්ඩක් කියන්නම් මේ වෙලාවේ. මේක බයිබල් ස්ටඩි එකක් නෙමෙයි. නමුත් මම ඔයා ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. එලියා බයේ දුවලා ගිහිල්ලා හැංගිලා ඉන්නකොට දේව දූතෙක් ඇවිල්ලා එලියට කියනවා කාලා බීලා ලෑස්ති වෙනවා මම පොඩි ගමනක් එක්කන් යනවා කියලා. හරිද? ඒතර කාලා බීලා ලෑස්ති වෙනවා එලියාව එක්කන් යනවා එතන ඉඳලා ජෙරිකෝ එතන ජෝඩන් ගඟ එතන ඉඳලා කොහටද එක්ක යන දන්නවද? සීනයි කන්දට. සීනයි කන්ද අපි මේ සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. හරි? ඒතර ජෙසබෙල් පහර ගහනකොට අර පැත්තේ බය දුවනකොට දේව දූතයා එලියාව එක්කන් යනවා කන්දට. කන්ද සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට. අපිට එකෙන් පණිවිඩයක් කියනවා. ජෙසබෙල්ගේ ප්‍රහාරය එනවනම් අපි කොහටද යන්න ඕනේ? දෙවියන් වහන්සේගේ අභිමුඛයට. හරි? එතකොට අපි මේ ක්‍රියාත්මක වෙන වෙලාවේ දැන් මම විශ්වාස කරන අපේ සේවයේ නම නිව්මායලාස් මිනිස්ට්‍රීස් ඒ කියන්නේ දෙවියන් එලියාගේ ආත්මය ක්‍රියාත්මක වෙන සේවය කියන එක. ඒතර එලියාගේ ආත්මය කියලා අපි ක්‍රියාත්මක වෙනකොට අපොස්තොලික් ප්‍රොෆටික් ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? යක්ෂාර පැත්තෙන් අර ලක්ෂණේ නිදහස් කරනවා. ඒ ලක්ෂණේ කුමන්ත්‍රණය කරනවා. කෙලින් ඇවිල්ලා ගහන්නේ නැහැ. මූණට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. කෙලින් ඇවිල්ලා ප්‍රශ්න කරන්නේ නැහැ. දිය යටින් ගෙනවා. මම කොට තව ආත්මයක් කියනවා. හනුමගේ ආත්මය. දන්නවද? දිය යටින් ගින්දර ගින්නන්නේ. හනුම ගින්දර ගෙනිච්ච කොහොමද?
වතුර යටින්. උඩ හරිය සුද්දයි. වතුර කියනම වචනේ. වචනේ තමයි තියෙන්නේ. ඔක්කොම තියෙන වචනේ. යට ගින්දර. කුමන්ත්‍රණය. ජෙසබෙල් ක්‍රියාත්මක වුණේ ඒ විදිහටමයි. හෙරඩියස් ක්‍රියා කළේ ඒ විදිහටමයි. අද කාලේ සභාව තුල ක්‍රියාත්මක වෙන මේ අපොස්තොලික් ප්‍රොෆටික් එකට විරුද්ධව නැගෙන යක්ෂයාගේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ යටින්. කෙලින් නෙමෙයි. දී යටින් ප්‍රහාර ගහන්නේ. ඒ නිසා ඒක අපිට බය වෙන්න දෙයක් නැහැ දන්නවද? දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි රැඳෙනකන් මුකුත් කරන්න බෑ අපිට. හරි. ඉතින් ඒක නිසා මේ දවස්වල මට විතරක් නෙමෙයි මේ එලියාගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා ලෝකය පුරා. මේ ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි මේක. මුළු ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ අයට විරුද්ධ නැත්නම් ඒ සේවයන්ට විරුද්ධව යක්ෂයා මහා විශාල ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්වත් මුස්ලිම් අයගෙන්වත් මම මුස්ලිම් අය ගත්ත සමා වෙන්න මම කිව්වේ මුස්ලිම් අය කිව්වේ අපිට ප්‍රහාරයක් එල්ල කරන්නේ පාස්කු ප්‍රහාරය කියලා. එහෙම අයගෙන්වත් වෙන සංවිධාන වලින්වත් පිටස්තර සංවිධාන වලින්වත් නෙමෙයි ඇතුළෙම ඉන්න ජෙසබෙල්ගේ ආත්මය. හේතුව ඒ දන්නවද? යේසුස් වහන්සේ එළිදරව් පොතේ කියනවා ජෙසබෙල්ට උගන්වන්න අවසර දුන්නේ කවුද? සභාව ඇතුලේ. තියාතිරා සභාවේ ඉගැන්වීම් කළේ ජෙසබෙල් කියන කාන්තාව. ඒකෙන් සංකේතවත් කරන්නේ ජෙසබෙල් කියලා කාන්තාවක් හිටියේ නෑ ඒ සභාවේ. සංකේතවත් කරන්නේ ජෙසබෙල්ගේ ස්පිරිට් එකෙන් ක්‍රියාත්මක වෙන අයට උඹලා ඉඩ දීලා තිනවා උඹලා සභාවේ උගන්වන්න. ඒකයි අදහස් කරන්නේ. ඒතර ජෙසබෙල් ක්‍රියාත්මක වෙන්නේ එළිය නෙමෙයි ඇතුලේ. ජෙසබෙල් එදා ක්‍රියාත්මක වුණෙත් ඊශ්‍රායලයේ ඇතුලේ රජුරුවන්ගේ බහර්යාව හැටියට. යොහාන් ආපු කාලේ ක්‍රියාත්මක වුණෙත් රජතුමාගේ බහර්යාව තුලින්. අදත් ක්‍රියාත්මක වෙන්නේ නායකත්වයේ අය තුලින්. එතකොට මේකට විරුද්ධව සටන් කරන්න පුළුවන් එකම දේ දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ අපි යුද්ධ කරන්න දෙයක් නැහැ. අපි යුද්ධ කරන්න නරකයි. මොකද මේකම තමයි ලෙවියාතන් ස්පිරිට්. මම මේ පහුගිය දවස්වල ඉගෙනුවා ලෙවියාතන්ගේ ආත්මය ගැන. ලෙවියාතන් කියන ස්පිරිට් එකයි මේ ස්පිරිට් එක සමානයි. ඒ කියන්නේ දෙකම එකක් අතර බැලුවාම. ඒ යක්ෂයාගේ කෙලින්ම ආත්මය ඇන්ටික්‍රයිස්ට්ගේ ස්පිරිට් එකත් එක්ක සම්බන්ධ. එතකොට දැන් මේ ස්පිරිට් එකට විරුද්ධව අපි සටන් කරන්න අපි ගහන්න අපි පරදිනවා. තේරුණාද? අපි යන්න නරකයි තන්ට. අපි යන්න නරකයි ඒගොල්ලෝ කියන දෙයට උත්තර දෙන්න. අපි යන්න නරකයි ඒගොල්ලෝ කුමන්ත්‍රණයට විරුද්ධව ක්‍රියා කරන. අපිට තියෙන දෙවියන්සේක අභිමුඛයට යන්න. එච්චරයි. දෙවියන් වහන්සේක අභිමුඛයට අපි ලං වෙනකොට දෙවියන් වහන්සේ ඉතුරු ටික කරනවා.